ආයුබෝවන් දුවේ පුතේ අදත් අපි බෞද්ධ ශිෂ්ටාචාරයේ විශේෂ අදාළව කාන්තාව පිළිබඳ බ්‍රාහ්මණ ඉගැන්වීම පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රාග් වෛදික යුගයේදී කාන්තාව ඉතාමත් දේවත්වයෙන් සැලකලා තිබෙනවා. ඒ වගේම මාතෘත්වය වනිතාව කියන සංකල්ප ඉතාමත් හොඳින් විශ්ලේෂණය කරලා තිබෙනවා. විශේෂයෙන් හින්දු ශිෂ්ටාචාර අවධියේදී ස්ත්‍රී නැත්නම් ස්ත්‍රී ලිංග වන්දනය ಭಾರತයේ තුල පැවති බවට සාධක හම්බ වෙලා තියෙනවා. ඒ වගේම ජගන් මාතා වන්දනය මගින් මාතෘත්වය වන්දනාවට පාත්‍ර කරලා තිබෙනවා. ඒ වගේම අපිට දකින්නට පුළුවන්කම තියෙනවා වෛදික ප්‍රාග් වෛදික යුගයේදී ගෝඨා විශ්මරා වගේ කාන්තාවන් වෛදික සාහිත්‍ය පෝෂණය සඳහා ග්‍රන්ථකරණයේ නියුළුණු බව සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම විවාහ විධියේදී Taman කැමති ස්වාමියෙකු විවාහ කර ගැනීමේ අවස්ථාව ඔවුන්ට වෛදික යුගය තුළ ලැබිලා තිබෙනවා. එපමණක් නොවේ විවිධ වෘත්තීන් වල නියැලීම සඳහා කාන්තාවන්ට අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒ වගේම රහසින් පෙම් හසුන් ලිවීම යන්ත්‍ර මන්ත්‍ර භාවිතයෙන් පිරිමින් වසඟයට ගැනීම වැනි කාර්යයන් වෛදික යුගයේදී කාන්තාවන් විසින් සිදු කරන තත්ත්වයක් බවට පත් වෙලා තිබෙනවා. නමුත් මේ බ්‍රාහ්මණ සමාජය බලවත් වීමත් සමග බමුණු සමාජයේ බලවත් වීමත් එක්ක බුද්ධකාලීන ಭಾರತೀය සමාජයේ පුරුෂාධිපත්‍ය ගොඩනැගීමකට ලක් වෙනවා. ඒ නිසා අර වෛදික යුගයේදී තිබී කාන්තාවන්ට හිමි වෙලා තිබුණු ආගමික සමාජික ආර්ථික හා දේශපාලන නිදහස බමුණු ඉගැන්වීම් තුළින් සීමා කිරීමකට ලක් කරලා තිබෙනවා. විශේෂයෙන්ම අර කලින් කතා කරා වගේ මේ ඉගැන්වීම් තුළදී සැමියා මලකල භාර්යාව සති පූජාව නම් ආගමික කාර්ය කරන්නට ඕනේ කියලා දක්වනවා. සති පූජාව විදිහට දක්වලා තියෙන්නේ තම ස්වාමියා මිය පසු එම ස්වාමියා දවන දරසෑයට කාන්තාවට පැන ජීවිතේ පූජා කිරීමෙන් සති පූජාව පූර්ණත්වයට පත් කරන්න කියන එක තමයි පැහැදිලි කරලා තියෙන්නේ. මේ විදිහට සිදු නොකළහොත් තමන්ගේ ඊළඟ ජීවිතයේ තුලදී දෙවනි විවාහයකට පත් නොවි ඒ වගේම අල මුල් කොළ ආදී නීරස කටුක ආහාර ලබා ගනිමින් ඒ වගේම ආභරණ වලින් තොරව කිලිති වස්ත්‍ර වලින් යුක්තව සැඩොල් කුලයක ජීවත් විය යුතු බව දක්වලා තියෙනවා. එතකොට උන්ට ඒ කාරණාවලින් අපිට පැහැදිලි වෙනවා කාන්තාවන්ට කිසිම නිදහසක් ඒ අවධියේදී නැත්නම් බමුණු සමාජය තුළ ලබලා දීලා නොමැති බව. ඒ වගේම කාන්තාව කියන කෙනා ජීවත් විය යුතු ආකාරය පිළිබඳව මනුස්මෘතියේ වගේම හිතෝපදේශයේ වැනි සාහිත්‍ය කෘතිවල සඳහන් කරලා තියෙනවා. එතකොට මනුස්මෘතියට අනුව බාලේ පිතුරු වසේ තිස්තේ ප්‍රාණි ග්‍රහණශ්‍ය යවුවනේ පුත්‍රාණම් හර්තරි ප්‍රේතේ නවජේ තිස්තේ සතන්තතාම් කියන ශ්ලෝකයට අනුව ස්ත්‍රිය බාල වියේදී දෙමාපියන් යටතේ තරුණ වියේදී ස්වාමි පුරුෂයා යටතේ මහලු වියේදී වැඩිමහලු පිරිම දරුවා යටතේ ජීවත් විය යුතු බව දක්වලා තිබෙනවා. මේ කරුණම හිතෝපදේශයේ හිතා රක්ෂති කෞමාරේ වර්තා රක්ෂති යෞවනේ රක්ෂන්ති ස්තවිරේ පුත්‍රා නයි ස්ත්‍රී ස්වතන්ත්‍ර මාර්ගති කියන ශ්ලෝකයට අනුව හිතෝපදේශයේදී සඳහන් කරලා තියෙනවා. බමුණු සමාජය තුළ දක්වලා තිබෙනවා පීතෘ දාණය සම්පූර්ණ කරන්නට ඕනේ කියන. එතකොට මේ පීතෘ දාණය සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍යතාවයේ විදිහට පිරිමි දරුවෙක් අනිවාර්ය වෙලා තියෙන. පිරිමි දරුවෙකුට පමණයි පීතෘ දාණය ලබා ඒ නිසා හැම වෙලාවටම ඔවුන් පිරිමි දරුවෙක් ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේ කාන්තාවක් යම් මේකින් උපත ලැබුවොත් ඒක අවාසනාව ගෙනෙන කාරණාවක් විදිහට අර මුලින් සඳහන් කරපු විදිහට ස්වාධීනව ජීවත් නොවි පුරුෂයා යටතේ ජීවත් විය යුතු පුද්ගලයෙක්ට දක්වලා තියෙනවා. ඒ වගේම කාන්තාවන්ට යාග භූමියට පැමිණීම තහනම් කරලා තිබෙනවා. ඒ වගේම එතකොට ඒ වගේ
දේවල් විදිහට දක්වලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ගත්තාම පිරිමි දරුවෙක් ප්‍රාර්ථනා කරමින් තමයි සියලු දෙනාම දක්වලා තියෙන්නේ. පිරිමි දරුවන් ප්‍රාර්ථනා කරමින් කරන ලද යාගය හඳුන්වලා තියෙනවා පුන්සවන යාගයේ විදිහට. එතකොට මේ තියෙන කාරණා වලින් අපිට පැහැදිලි වෙනවා විශේෂයෙන්ම පිරිමි දරුවන් ප්‍රාර්ථනා කිරීම ඒ එවක සමාජයේ ඉතාමත් සාධනීය ලක්ෂණයක් විදිහට දක්වලා තියෙනවා. එමගින් කාන්තාවන්ගේ නිදහස අහිමි කරලා තියෙනවා කියන එක තහවුරු කරන්නට පුළුවන්කම තියෙනවා. සාහිත්‍ය තොරතුරු වලට ගත්තොත් එහෙම සුජාතා සිටු දේවිය කිරිපඩු දාණය පූජා කරනු ලබන්නේ පුතේකු බලාපොරොත්තුවෙන් වන බවත් ඒ වගේම පසේ නදී කොසල් රජතුමා තමන්ට දියණියන් ඉපදීම තුළ එය එම ගැටලුව බුදුරජාණන් වහන්සේ ගාවට ගෙනියන්නට හේතු වුණේ මේ බ්‍රාහ්මණ මතය පදනම් කරගෙන කියන එක අපිට දක්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ස්ත්‍රීන්ට පර පුරුෂයන් කෙරෙහි යාම සපුරා තහනම් වන අතර නිරන්තරයෙන්ම තමන්ගේ ස්වාමියාට බැල මෙහෙවරකම් කිරීම සඳහා කාන්තාව සැදී පැහැදී සිටිය යුතු අතර එම නිසා කාන්තාව පාද පරිචාරිකාව කියන නමින් හඳුන්වලා තියෙනවා කියන එක සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ස්වාමියා සමග සම අසුන්වල වාඩි වීමට කාන්තාවන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමන් කොච්චර නීරස ආහාර ගත්තත් ස්වාමි පුරුෂයාට රසවත් ආහාර පාන සපයා දීම බමුණු සමාජය තුළ සුවිශේෂී කර දක්වලා තියෙනවට කලින් සඳහන් කරා වගේම තරුණ ස්වාමියෙකු මිය ගිය පසු සති පූජාව කියන කර්මය සිදු කරන්නට ඕනි කියන එකත් මෙතෙන්දී දක්වලා තියෙනවා. ඒ වගේම කිසිම අවස්ථාවක කාන්තාවට මුදල් ඉපයීමට නොහැකි වන අතර රැකියාවන් වල නියුක්ත වීමේ හැකියාවත් ඔවුන්ට ලබලා දීලා නැහැ. ඒ වගේම වේද පාඨ ගායනා කිරීම ඒ වගේම අසා සිටීමට කාන්තාවන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම යාග හෝම කිරීමටත් යාග භූමියකට ඇතුල් වීම යාගයේ අහෝසි වීමට තරම් හේතුවක් වන බවත් මේ බමුණු සමාජයේ තුළ දක්වලා තියෙනවා. ඒ අනුව අපිට පැහැදිලි වෙනවා අර කලින් කිව්වා වගේ කාන්තාවන්ට ආගමික සමාජික ආර්ථික හා දේශපාලනික නිදහස සම්පූර්ණයෙන්ම බ්‍රාහ්මණයන් විසින් මැඩ පවත්වලා තියෙනවායි කියන එක. එතනින් නොනවතුණු මොවුන් කාන්තාව ඊටමත් විශ්වාසය නොකොට යුතු පහත් චපල දුෂ්චරිතයේම යෙදෙන තැනැත්තියක් විදිහට සලකලා තියෙනවා. ඒ පිළිබඳව පැහැදිලි වෙනකොට දර්ශනං චිත්ත වෛකල්‍යං ස්පර්ශනං දනනාශනං සයනං මරණං කුර්යාත් ස්ත්‍රී ප්‍රත්‍යක්ෂ රාශසී කියන මෙන්න මේ ශ්ලෝකය ප්‍රත්‍යශතකයේ සඳහන් වෙනවා. මේ ප්‍රත්‍යශතකයේ සඳහන් වන ශ්ලෝකයේ කෙටි අදහස තමයි ස්ත්‍රිය දර්ශනයේ පුරුෂයන්ගේ හිත විකල්පන බවත් ස්පර්ශ කළොත් ධනිය විනාශ වෙනවා. ඒ වගේම සයනය කරොත් නිදාගත්තොත් මරණය සිදුවන නිසා අනිවාර්යයෙන්ම කාන්තාව ප්‍රත්‍යක්ෂ වශයෙන් රාක්ෂසියක් වන බව දක්වලා තියෙනවා. එතකොට මෙන්න මේ සමාජය තුළ ඊටමත් අඩු වරප්‍රසාද හිමි කරමින් චපලත්වයෙන් යුක්තව කාන්තාව කටයුතු කරනවායි කියන එක පිළිබඳව තමයි මේ කාරණාව මතු කරලා දක්වලා තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම ඖදුම්බර බවම් පුෂ්පං ශ්වේත වර්ණස්ස කාකයෝ මත්ස්‍යපාද ජලයේ පස්චේ ස්ත්‍රී චිත්තන්න විශ්වශේත් කියන ශ්ලෝකයට අනුව දක්වලා තියෙනවා. ප්‍රත්‍යශතකයේමයි මේ ශ්ලෝකයක් සඳහන් වෙන්නේ. අට්ටික ගස්වල මල් පිපුණත් සුදු කපුටන් තියෙනවා කියලා හිතියත් මත්ස්‍යයන්ගේ පාද ජලයේ තියෙනවා කිව්වත් විශ්වාස කරන්න. නමුත් ස්ත්‍රී හිත කිසි යම් වෙලාවක විශ්වාස නොකළ යුතු විදිහට දක්වලා තියෙනවා. ඒ වගේම තවත් ශ්ලෝක මගින් කාන්තාවන්ට තිබෙන තත්වය දක්වලා තියෙනවා. ස්ත්‍රී නින්දාවට පාත්‍ර විය යුතු කාන්තාවක් විදිහට දක්වලා තියෙනවා. එතකොට විශේෂයෙන්ම ගත්තට පස්සේ අග්නි කුම්භ සමානාරේ
සුතකුම්භ සමෝනරක් ජානුජංගීන රන්දුස්වා පස්ය නිශ්චලිතක් මනක් කියන ශ්ලෝකයට අනුව දක්වලා තියෙනවා. ඒ වගේම මේ ශරීරය මේ කාන්තාවන්ගේ ශරීරය ගිනි කලයක් හා සමාන බවත් ගිතෙල් කලයක් බඳු පුරුෂය ඒ දකින විට කෙසේ සංසුන් කොටකට හැකි කාටද කියන කාරණාව දක්වලා තියෙනවා. මේ ආදියට ගත්තොත් එහෙම තව ගත්තොත් එහෙම පැහැදිලි කරලා තියෙනවා විවිධ ශ්ලෝක පාඨයන් තුළින් මේ කාන්තාව සමාජයේ නීරස තත්වයට පත්වන කාන්තාවක් විදිහට එතකොට තවත් වෙලාවකදී දක්වලා තියෙනවා මුඛ පද්ම දලාකාරං වාචා චන්දන සීතලං මధు තිෂ්ඨති ජීවහාග්‍රේ හෘදේතු හලාහල මුහුණ නෙළුම් මලක් වගේ ලස්සනවත් වචන සඳුන් මෙන් සිසිල්වත් මුවග මීපැණි තිබුණත් කාන්තාවන්ගේ හදවතේ හලාහල විෂ සහිත වන බව මේ ශ්ලෝකවල දක්වලා තියෙනවා. ඉතින් ඒ විදිහට ගත්තාම මේ ශ්ලෝක මගින් බ්‍රාහ්මණ ඉගැන්වීම් මගින් හැම වෙලාවකදීම කාන්තාව චපල දුෂ්චරිත වරදේ බැඳෙන කෙනෙකු විදිහට දක්වලා තියෙනවා. මොකද තව දුරටත් සඳහන් කරනකොට දක්වලා තියෙනවා සාමාන්‍යයෙන් විවිධ කාරණා මගින් මේ සඵලත්වය දක්වලා තියෙනවා. තැනක් නැත ඒ වගේම පුරුෂයෙක් නැත වර්ධේ නොබැදෙන කිසිම නොබැදෙන කාන්තාවක් කොහේවත් අපිට දකින්නට අවස්ථාව නොලැබෙන බවත් ඒ වගේම කාන්තාවන් 64 මායම් වලින් යුක්ත වන පිරිසක් බවත් හැම වෙලාවෙම කාන්තාව වරදකාරී පුද්ගලයෙකු විදිහට දක්වලා තියෙනවා. මේ ආදී කාරණා වලින් බලනකොට බ්‍රාහ්මණ ඉගැන්වීම තුළ අපිට පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා කාන්තාව විශේෂයෙන්ම දුබල තැනැත්තියක විදිහට දක්වලා තියෙනමයි කියන එක දක්වන්නට පුළුවන්කම තියෙනවා. මම ශ්ලෝක කිහිපයක් විතරයි මේ අවස්ථාවේදී දක්වලා තියෙන්නේ. තව ඕන තරම් ශ්ලෝක මේ කාන්තාවන්ගේ ඖචිත්‍ය පිළිබඳව සඳහන් කරන දේවල් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ අනුව අපිට පැහැදිලිව දකින්නට පුළුවන්කම තිබෙනවා බ්‍රාහ්මණයන් මේ ඉගැන්වීම් තුලින් කාන්තාවන්ට තිබුණු තත්වය යටපත් කිරීමට උත්සාහ කරේ තමන්ගේ බලය වඩා වර්ධනය කර ගැනීම සඳහා. එතකොට ඒක කියන එක විශේෂයෙන්ම දක්වන්නට ඕනේ. විශේෂම කාන්තාවන්ට සමතත්වයේ ප්‍රදානය කළහොත් පිරිමි බමුණන් හා සමතත්වයකට පත් වෙන කියන බිය නිසා තමයි මේ වගේ දුෂ්ට චපල සහ වරදේ බැඳෙන තැනැත්තියන් විදිහට කාන්තාවන්ව බමුණු සමාජය තුළ දක්වලා තියෙන. බමුණු මත වාද අද දක්වා පවා දකින්නට පුළුවන්කම තියෙනවා. කණවැන්දුම් නිස්පියක් දැකීම තුළ ඒ වගේම කාන්තාව ඇත්තටම අපිරිසුද්ධ නැත්තියක් කියන එක පැහැදිලි කිරීම. එතකොට විවිධ අවස්ථාවන් වල කටයුතු කිරීමවලදී ඔවුන්ව සුබ කටයුතු වලින් ඈත්ව තබා ගැනීම ආදී කටයුතු වලින් අපිට ඒ බව සනාථ වෙනවා. එහෙමනම් අපි තවත් දවසක තවත් කාරණාවක් එක්ක ඔයාලත් එක්ක සම්බන්ධ වෙනවා. අද දවසට මේ කෙටි හැඳින්වීම නිමාවටපත් කරනවා. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.